අපි ආරච්චි මහත්තයාලගේ වලව්වට ගොඩ වෙනකොට වෙලාව රෑ 9 පහුවෙලා ඇති. වටපිටාවම ගිලිලා තිබුණේ මහ මූසල කළුවරකින්. වලව් වත්තට ඇතුල් වෙන ගේට්ටුව ගාවදිම මට දැනුනේ මගේ ඇඟ හිරි වැටිලා යනවා වගේ සීතලක්. ඒ සීතල නිකම් පිනිබාන සීතලක් නෙවෙයි. සොහොන් පිට්ටනියක ළඟින් යනකොට දැනෙන මරණ බයක් එක්ක එන සීතලක්. සේනේ කට පරිස්සම් කරගෙන වරෙන්. බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා. ගුණපාල ගුරුන්නාන්සේ එහෙම කිව්වේ වත්තේ හිටපු බල්ලෝ ටික එක දිගට අමුතු විදිහකට උඩුපුරන්න ගත්ත හින්දා. උන් බිරුවේ අපිට නෙවෙයි. උන්ගේ ඇස් තිබුණේ වත්තේ අඳුරු මුල්ලකට. හරියට නිකන් අපිත් එක්ක තව නොපෙනෙන කවුරු හරි වත්තට රිංගුවා වගේ. ගුරුනාන්සේ ඉස්සරහින් ගියා. එයාගේ පස්සෙන් ලොකු පෙට්ටියක් කරේ තියාගෙන ගුරුනාන්සේගේ ලොකු පුතා සිරා අයියා ගියා. මං ගියේ අන්තිමට පන්දන් එළිය අල්ලගෙන. සිරා අයියාගේ මූණෙත් තිබුණේ බියකරු පෙනුමක්. වෙනද hina වෙලා කතා කරන මිනිස්සයා අද වචනයක්වත් කතා කරේ නෑ. වලව්වේ ඉස්සරහා මිදුලේ අපි මල් පැල හදන්න පටන් ගත්තා. ගුරුන්නාන්සේ කිව්වේ අද නටන්නේ මහසෝන් සමයම කියලා. ඒක ලේසි වැඩක් නෙවෙයි. කෙහෙල් බඩ කපලා රීරි යකාටයි මහසෝනටයි වෙන වෙනම තටු හදන්න ඕන. සිරා අයියා හරීම කඩිසරේට ගොක්කොල කපලා මල් පැල සරසනවා. මං විලක්කු ටික ලෑස්ති කරා. ටික වෙලාවකින් ගුරුනාන්සේ රතු පාට ජටාව ඔළුවේ බැඳගෙන යක් බෙරේ කරේ එල්ලගත්තා. බෙරේ සද්දේ රෑ යාමේ දෙතරන්න පටන් ගත්තා. ඒ සද්දෙත් එක්කම වලව්ව ඇතුලෙන් සුදු බණ්ඩාර මහත්තයාගේ කෑ ගැහිල්ල හෙට ගත්තා. ඒක මනුස්ස කටහඬක් නෙවෙයි. හරියට බෙල්ල මිරිකනකොට සතෙක් කෑ ගහන්න වගේ සත්‍යයක්. මට බෑ. මාව කරපන්. යන්න දෙන්න බෑ. මං අරගෙනමයි යන්නේ. ගේ ඇතුලෙන් එන ඒ ගොරෝසු සද්දය අහලා මගේ පපුව ගැහෙන්න ගත්තා. ගුරුනාන්සේ බෙරේ ගහන වේගය වැඩි කළා. එයා මන්තර කියව ගිනි කබලට දුම්මල ගැහුවා. මහා ගිනි ජාලාවක් උඩට විසි වුණා. පැය 2ක් විතර තිස්සේ ගුරුනාන්සේ නටලා මතුරලා බැලුවා. ඒත් ලෙඩාගේ දඟලන එක අඩුවක් වුණේ නෑ. යකා සැර වැඩි වුණා මිසක් බාල වුණේ නෑ. අන්තිමට ගුරුනාන්සේ නටන එක නතර කළා. එයා දාඩිය පෙරාගෙන හති දාන ගමන් මගේ දිහා බැලුවා. සෙනේ මේ යකා ලේසියෙන් අතෑරලා යන පාටක් නෑ. මූ ඉල්ලන්නේ බිල්ලක්. මූට සාමාන්‍ය දොළපිදේනි මදි. හද මූට ලේපිදේනියක් දෙන්න වෙනවා. ගුරුනාන්සේ එහෙම කියලා මට කතා කරා මිදුලේ අයිනට. එතනින්දන් තමයි මේ භයානක ගනුදෙනුව පටන් ගත්තේ. සෙනේ උඹ අඩිය තියන්න ඕන හරීම පරෙස්සමට. මේක සෙල්ලමක් නෙමෙයි බොල. මේ ගනුදෙනුව කරන්නේ යක්කු එක්ක. පොඩ්ඩ ගැස්සුනොත් අපේ බෙලිගෙඩි බිම. ගුණපාල ගුරුන්නාන්සේ එහෙම කිව්වේ එයාගේ අතේ තිබ්බ තුම්මල කබලට
දුම්මල කුඩු මිටක් විසි කරන ගමන් චිරි බිරිස් කාලා ගිනි දැල්ලක් උඩට විසි වුණා. ඒ එළියෙන් ගුරුනාන්සේගේ මූණ රතු පාටට දිලිසුණා. එයාගේ ඇස් දෙක ගිනි අඟුරු වගේ. නළල දිගේ දාඩිය බින්දු වැක්කිරෙනවා. වෙලාව පාන්දර ජාම වෙන්නේ නැති. හරියටම කිව්වොත් මහසෝන් යක්ෂයා රජ කරන යාමය. ආරච්චිල මහත්තයාගේ වලව්වම එදා රෑ තිබ්බේ මල ගියක් වගේ බයෙන් සීතල වෙලා. ආරච්චි මහත්තයාගේ එකම පිරිමි දරුවා සුදු බණ්ඩාර මහත්තයාට මහසෝන ගහලා දැන් දවස් 3ක් කොල්ල කන්නේ නෑ බොන්නේ නෑ ඇස් දෙක උඩ ඉඳගෙන කටෙන් සෙම දාගෙන මහා හයියෙන් ගොරවනවා. වෙලාවකට ගෑනු කෙනෙක් වගේ hina වෙනවා. වෙලාවකට මී හරකෙක් වගේ කෑ ගහනවා. වලව්වේ වැඩ කරන කොල්ලෝ 4-5 දෙනෙක් අමාරුවෙන් කොල්ලව ඇඳේ තියාගෙන හිටියේ. මම සෙනේ ගුණපාල ගුරුන්නාන්සේගේ ප්‍රධාන ගෝලයා. මං මේ රස්සාවට බැහැලා අවුරුදු ගාණක් වුණාට අද රෑ නම් මගේ හිතේ තියෙන්නේ පුදුම බයක්. ඒකට හේතුව අද අපි කරන්න යන ශාන්ති කර්මේ ලේසි පාසු එකක් නොවෙන හින්දා. අද දෙන්න යන්නේ ලේපිදෙනියක්. ගුරුනාන්සිට උදව්වට හිටියේ මමයි ගුරුනාන්සිගේ ලොකු පුතා වෙච්ච සිරා අයියයි විතරයි. සිරා අයියා හොඳට හැටි හයිය හත්තිය තියෙන මිනිස්සයා. වයස අවුරුදු 30ක් 35ක් විතර ඇති. මිනිහා හරිම කඩිසරයි. වැඩට දක්ෂයි. ගුරුනාන්සේගේ පණ වගේ තමයි සිරා. මොකද ගුරුනාන්සේට හිටපු අනිත් දරුවෝ ඔක්කොම පොඩි කාලෙම අසනීප වෙලා නැති වෙලා. මේ ලොකු පුතා විතරයි පණ ගැට ගහගත්තේ. ඒ හින්දා ගුරුනාන්සේ එයාගේ ඇස් දෙක වගේ තමයි මේ කොල්ලව බලාගත්තේ. අදත් සිරා අයියා තමයි ආරක්ෂක මල් පැල ළඟ හිටගෙන ආරක්ෂක නූල් අදින්න උදව් වුණේ. සිරා උඹ ඔය ඉනි වැට ළඟින් අඩියක්වත් එළියට තියන්න එපා පුතේ. මං මේ මතුරලා දාපු සීමාව ඇතුලේ උඹට කිසි කරදරයක් නැහැ. හැබැයි සීමාව පැන්නොත් මට වග කියන්න බෑ පුතේ. ගුරුනාන්සේ සිරාට තදින්ම අවවාද කරා. සිරා හොඳමයි තාත්තේ කියලා ඔළුව වෙනවා. දැන් වෙලාව හරි. පිදේනි තටුව ලෑස්ති. ඒකේ තියෙන්නේ බැදපු මස්, පුච්චපු බිත්තර, ලේ පාටට හදපු බත්ගුලි, තව මනුස්ස ඇටකෑලි වගේ ಜಾති ගොඩක්. ඒකෙන් එන ගඳට මගේ බඩ පවා පෙරලිගෙන එනවා දැනුණා. සෙනේ මේ යහපන්. මං මේ ආරක්ෂක නූල ජීවම් කරන ගමන් ඉන්න. ඔබ මේ පිදේනි තටුව අරගෙන වෙල් ඉපනැල්ල කෙලවරේ තියෙන පරණ තුම්මන් හන්දියට ඵලයක්. හොඳට මතක තියාගනින් පුතේ. මං මේ ආරක්ෂක නූල මතුරන වෙලාව ඇතුළත උඹ වැඩේ ඉවර කරගෙන සීමාව ඇතුළට එන්න ඕන. පිදේනිය තියලා 3 පාරක් අත්පුඩි ගහලා පුළුවන් වේගෙන් දුවගෙන වරෙන්. හැබැයි පුතෝ මොන දේ වුණත් සීමාව ඇතුළට පයින්නකම් පස්සනම් බලන්න එපා. මං වේවුලන අතින් තටුව ගත්තා. වලව්වේ වත්තේ කෙළවරේ තියෙන කඩුල්ල පැනලා මං වෙලට බැස්සා. අහස පුරාම කළු වලාකුළු තිබුණට පොයේ දවස ළඟ හින්දා හඳ එළිය යාන්තමට වලාකුළු අස්සෙන්
පොළවට වැටිලා තිබ්බා. හැබැයි ඒක හරීම මූසල මලානික එළියක්. ඒ එළිය හින්දා වෙල්යායේ ගස්වල හෙවණැලි පෙනුනේ යෝධයෝ වගේ. වෙල මැදින් හමන හුළඟ මගේ ඇඟට වදින්නේ අයිස් කුට්ටියක් වාගේ. හුම් හුම් ගාලා නිසාචර කුරුල්ලෝ අඬට වැහෙනවා. ඈත කැලෑවකින් නරියෙක් හූ තියෙන සද්දේ මේ වෙලාවේ අහන්න ලැබෙන එකත් මහා අසුබ ලකුණක්. ඒ මලානික හඳ එළියෙන් මට පාර යාන්තමට පෙනුණා. මං වෙල් නියර දිගේ ඉස්සරහට ගියා. මගේ කකුල් පන්න නෑ වගේ. මගේ හිතේ මැවෙන්නෙම මහ සෝනාගේ රූපේ. මම හිත හයිය කරගත්තා. මං ගුරුනාසිගේ ගෝලයා. මට බය වෙන්න බෑ. මට එහෙම හිතුණා. තුම්මන් හන්දියට කිට්ටු වෙනකොට පරිසරය වෙනස් වුණා. හුලං නතර වුණා. ගස්වල කොළ හෙලවෙන එක පවා නතර වුණා. මුළු ලෝකෙම එක පාරටම ගොළු වුණා වගේ. ඒ නිශ්ශබ්දතාවය තමයි බයම හිතෙන දේ. තුම්මන් හන්දිය මැද තිබ්බ පරණ නුග ගහ යට මං පිදේනි තටුව තිබ්බා. නුග ගහේ මුල් හරියට නයි රංචුවක් වගේ බිමට බැහැලා තිබුණේ. මං තටුව තියලා සාක්කුවෙන් ගත්ත කහ දියර කුප්පිය වටේට ඉස්සා. ඊට පස්සේ ගුරුනාන්සේ කිව්ව විදිහටම හයියෙන් 3 පාරක් අප්පොඩි ගැහුවා. ඒ සද්දේ දෝංකාර දීලා ඉවර වෙන්න හම්බුන්නේ නැහැ. මහා භයානක ගෙරවිලි සත්‍යයක් නුග ගහ උඩින් ඇහුණා. ඒක හරියට විශාල ගලක් කන්දකින් පෙරලිගෙන එනවා වගේ සත්‍යයක්. ඒ එක්කම පුලුටු ගතකුත් හමන්න ගත්තා. මං ආපහු හැරෙන්නේ නැතුව දුවන්න පටන් ගත්තා. මගේ පපුව ගැහෙන සද්දේ මට වැහෙනවා. මං වෙල් නියර දිගේ පණ කඩාගෙන දිව්වා. දූපන්සෙනි දූපන්. මගේ හිත කෑ ගැහුවා. මං දුවනකොට මට දැනුණා මගේ පිටිපස්සෙන් තව කවුරු හරි දුවගෙන එනවා. නිකන් කවුරු හරි නෙවෙයි. පොළව දෙතරන්ට අඩිය තියෙන යෝධයෙක්. ඒ අඩි සද්දේ එන්නම ලං වුණා. මගේ කර වටේට රස්නේ හුලඟක් වදිනවා මට දැනුණා. ඒ කියන්නේ ඌ මගේ ළඟම ඉන්නවා. මං වලව්වේ ඉනිවැට මායිමට කිට්ටු වුණා. ඈතින් පෙනුණා ගුරුනාන්සේ සිරා අයියයි පන්දන් එළියෙන් මං එනකම් බලාගෙන ඉන්නවා. සිරා හිටියේ ඉනි වැටේ කඩුල්ල ගාවම පන්ත මල්ලගෙන. මට තව අඩි කීපයයි තියෙන්නේ කඩුල්ලට. ඒත් එක පාරටම මගේ කකුල වෙල් නියරේ තිබ්බ පොඩි වලක වැටුණා. දඩාස් ගාලා මං මුණින් අතට වැටුණා. වැටුණු පාරට මගේ ඔළුව වැදුනේ හරියටම කඩුල්ලේ ඉනිලියේ. මං වැටුනේ කඩුල්ලට මෙහා පැත්තේ. ඒ කියන්නේ ආරක්ෂක සීමාවට පොඩ්ඩක් එළියේ. මං වැටුණු පාරට මට ඉබේම හැරිලා බැලුණා. මං දැක්ක දේ හින්දා මගේ ඇඟේ ලේ වතුර වුණා. මගේ ඔළුවට අඩි කීපයක් උඩින් අහස වහගෙන කළු පාට යෝධ හෙවණැල්ලක් හිටගෙන හිටියා. ඒක අඩි 10ක් විතර උසයි. ඔළුව හරියටම වලහෙක්ගේ වගේ. කට දෙපැත්තෙන් උල් දත් එකක් එළියට පැනලා තිබ්බා. ඒ කටින් කෙළ බේරෙනවා. මුළු ඇඟේම කළු පාට රළු මවිල්
ඇස් දෙක. ඒ ඇස් දෙක තමයි භයානකම. රතු පාටට ගිනි බෝල දෙකක් වගේ. ඒ ඇස් දෙක මගේ දිහා බලාගෙන හිටියා. අම්මේ! මගේ කටින් ඉබේම කෑ ගැහුණා. මහසෝනා එයාගේ යෝධ අත උස්සලා මාව දැහැ ගන්න හැදුවා. තිගනියපතෝ මගේ මූණට කිට්ටු වුණා. ගුණපාල ගුරුන්නාන්සේගේ පණ වගේ ඉන්න ගෝලයා යක්ෂයාගේ කටට අහුවෙන්න යන බව දැක්කම ගුරුන්නාන්සේට ඉවසුම් නැති වුණා. ගුරුන්නාන්සේ සෙනේ කියලා කෑ ගහගෙන තමන්ගේ අතේ තිබ්බ ආරක්ෂක නූලත් විසි කරලා සීමාවෙන් එළියට පැන්නා. පැනලා මගේ කමිසෙන් ඇදලා මාව සීමාව ඇතුළට ගත්තා. ගුරුන්නාන්සේ මතුර මගේ ඇඟට දුම්බල ගැහුවා. ගුරුන්නාන්සේ මාව ඇදලා ගත්තේ තප්පරෙන්. ඒ තප්පරේ ඇති වුණා යක්ෂයාට රින්ගන්න. මහසෝනට මාව මග ඇරුණා. කේන්ති ගියා. මහ හයියෙන් ගොරවලා එතනම හිටපු අනිත් පිල්ල දිහා බැලුවා. සිරා. සිරා හිටියේ කඩුල්ලේ එහා පැත්තේ පන්දම අල්ලගෙන. ගුරුන්නාන්සේ මාව බේරගන්න සීමාව කඩපු වෙලාවේ සිරාගේ ආරක්ෂාවක් නැති වුණා. ගුරුන්නාන්සේට සිරාව අමතක වුණා ඒ කලබලේට. මහසෝනගේ රතු ඇස් සිරා දිහාට එල්ල වුණා. සිරාට කෑ ගහන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ. ඒ යෝධ කළු අත දික් වෙලා සිරාගේ බෙල්ලෙන් අල්ලගත්තා. අනේ දානේ! සිරාගේ කටින් පිට වුණේ ඒ වචනේ විතරයි. ඊළඟ මොහොතේ මුළු ගමම දෙදරන්න තකස් කාලු සත්‍යයක්. ඒ සිරාගේ බෙල්ල කැඩෙන සද්දේ මහසෝනා සිරාව උස්සලා පොළේ ගැහුවා. සිරාගේ අතේ තිබ්බ පන්තම වීසි වෙලා ගිහින් නිවිලා ගියා. සිරා පුතේ! අනේ දෙවියනේ මගේ කොල්ලා! සිරා පුතේ! ගුරුනාන්සේ පපුවේ අත් ගහගෙන කෑ ගැහුවා. ගුරුනාන්සේ දුවගෙන ගිහින් සිරාව බදාගත්තා. ඒත් වැඩක් නෑ. සිරාගේ බෙල්ල සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරිලා තිබුණා. ඇස් දෙක එළියට පැනලා කටින් ලේ පෙන දානවා. ඒ අහිංසකයා එතනම ඉවරයි. ඒ වෙලාවෙම වලව්ව ඇතුලෙන් ආරච්චිල මහත්තයා දුවගෙන ආවා. ගුරුනාන්සේ පුදුම වැඩක්නේ. අපේ සුදු බණ්ඩාර පුතා නැගිට්ටා. කොල්ලට දැන් හොඳටම හොඳයි. වතුර ඉල්ලනවා. ආරච්චිල මහත්තයා hina වෙවි සතුටින් කියවගෙන ආවට මිදුලේ වෙලා තියෙන දේ දැක්කම එයා එතනම ගල් ගැහුණා. ගුණපාල ගුරුන්නාන්සේ තමන්ගේ ලොකු පුතාගේ මලමිනිය බදාගෙන පොළවේ හැපි අඬනවා. මම මගේ දරුවා බිල්ලට දුන්නා ආරච්චිලා මහත්තයෝ. මං මගේ දරුවා බිල්ලට දුන්නා. මං සෙරේව බේරගන්ට මගේ පුතාව බිල්ලට දුන්නා. ගුරුනාන්සේගේ විලාපේ මුළු රෑම දෝංකාර දුන්නා. මහසෝනා ආපහු ගියේ හිස්සතින් නෙවෙයි, බිල්ලත් අරගෙනමයි. ආරච්චිලගේ පුතා වෙනුවට ගුරුනාන්සේගේ දරුවා බිලි වුණා. එදායින් පස්සේ ගුණපාල ගුරුන්නාන්සේ යකදුරුකම අතෑරියා. මිනිහා පිස්සෙක් වගේ වුණා. මං අදටත් ඒ තුම්මන් හන්දිය පැත්ත පලාත යන්නේ. මොකද මං දන්නවා එදා මං වැටුණු වෙලාවේ මම දැක්ක ඒ රතු පාට ඇස් දෙක තාමත් අඳුරේ හැංගිලා තව බිල්ලක් එනකම්